රයිට් හරි ගොඩක් අය අහලා තිබුණා මොකක්ද මේ 3 in 1 කියලා කියන්නේ. රයිට් ඒක අපේ ඉංග්ලිෂ් ක්ලාස් එකේ grade 10 11 grade 10 11 වල ප්‍රෝග්‍රෑම් එක තමයි 3 in 1 කියලා කියන්නේ. ඒ කියන්නේ 3 in 1 කියලා කියන්නේ අපි තුනක් එකම පන්තියක් ඇතුලේ කවර් කරනවා. ඒ තමයි තියරි. ඉංග්ලිෂ් වල තියරි කියලා කියන්නේ ග්‍රැමර් පාර්ට් එක සහ රයිටිං ස්කිල්ස් පාර්ට් එක. ඒ වගේම අපි එක්සෑම් කිට්ටු කරලා නැවත ලෙසන්ස් මතක් කිරීම කරනවා. ඒක අපි රිවිෂන් කියලා කියනවා. හරි තියරි රිවිෂන් ඇන්ඩ් පේපර්ස් සහ ප්‍රශ්න පත්‍ර අපි පුහුණු කිරීම කරනවා. එතකොට ඔන්න ඔය තුන තමයි අපි 3 in 1 කියලා කියන්නේ. එතකොට මේ තුනම අපි එකම ක්ලාස් එකක් ඇතුලේ කාලකලමනාකරණයක් ඇතුව තමයි කරන්නේ. හරි ප්‍රධානත්වයක් දෙරන තියරි පාට් එකට ඒ වගේම රිවිෂන් නැවත මතක් කිරීම කරන විභාග කිට්ටු කරලා ඒ වගේම අපි පේපර්ස් කරනවා. ඒතර පේපර්ස් කරනකොට මේ පේපර් ඩිස්කෂන් එක අදියර තුනකින් ක්‍රියාත්මක වෙනවා. අපි පළවෙනි වාරේ ඉඳලම ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම කරනවා. ඒ කියන්නේ පේපර් ඩිස්කෂන් එක පළවෙනි වාරේ ඉඳලම යනවා. ඒ කියන්නේ වාරයකට එකක් වෙන්න අවුරුද්දට පේපර් ඩිස්කෂන් සෙෂන්ස් 3ක් විදියට යන්න තමයි තියෙන්නේ. ඒතර grade 10 11 මේ අවුරුදු දෙකේදීම අපි මෙන්න මේ පිළිවෙලට ලස්සනට ඒ වැඩ ටික කරගෙන යනවා. ඉතින් අපේ බලාපොරොත්තුව තමයි සියලුම දරුවන්ට ඒ සාමාර්ථයක් ලබා දෙන්න. ඉතින් අපිට පුළුවන් ඒ කියන්නේ මේ වැඩපිළිවෙලත් එක්ක ඒ පේපර් එකට අවශ්‍ය සියලුම දේවල් අපිට ක්ලාස් එක ඇතුළේදී කතා කරන්න පුළුවන්. ඉතින් අපේ ෆිසිකල් පන්ති ආරම්භ කරලා තියෙනවා ආයතනවල. ඒ වගේම ඔන්ලයින් ක්ලාස් එකක් තියෙනවා. අපේ grade 10 11 දරුවන්ට ඔන්ලයින් ක්ලාස් එකක් තියෙනවා. grade 10 දරුවන්ට ඔන්ලයින් ක්ලාස් එක තියෙන්නේ සඳුදා දවසේ පස්වරු 7 ඉඳලා 9 වෙනකම්. ඒ වගේම 11 වසර දරුවන්ට ඉංග්‍රීසි ක්ලාස් එක තියෙන ඔන්ලයින් ක්ලාස් එක තියෙන්නේ සිකුරාදා දවසේ හවස 7 ඉඳලා 9 වෙනකම්. ඉතින් අලුත් දරුවන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. සම්බන්ධ වෙලා අපේ ක්ලාස් එකත් එක්ක එකතු වෙලා ඔයගොල්ලොන්ගේ ප්‍රතිඵලය හොඳ ප්‍රතිඵලයක් බවට පත් කරගන්න පුළුවන්.